ඉනෝගනික් සමරියක් බලමු. මුලින්ම S බ්ලොක් එක බලමු. ඒ කියන්නේ S ගොනුව බලමු. ඊට පස්සේ අපි P ගොනුව D ගොනුව ඉක්මනින් බලාගෙන. එතකොට මේ වීඩියෝ එකේ අපි සාකච්ඡා කරන්නේ S ගොනුවේ සමරි එකක්. එතකොට S ගොනුවේ සමරි එකේ අපිට බලන්න තියෙන්නේ පහන්සිලු පරීක්ෂාව තියෙනවා. ඊට පස්සේ S ගොනුවේ ලෝහ ජලය සමග දක්වන ප්‍රතික්‍රියා, වාතය සමග දක්වන ප්‍රතික්‍රියා, H2 සමග වාතය සමග කියද්දි සාමාන්‍ය වාතය සමග ප්‍රතික්‍රියා කරනවා කියද්දි අපි සලකන්නේ O2 සහ N2 විතරයි. මොකද ඒ දෙකනේ වැඩිම සංයුතියක් තියෙන වාතේ. වැඩිම සංඝටක විදියට අදංග වෙන්නේ O2 සහ N2 නේ. ඒ නිසා වාතය කියලා අපි සලකන්නේ O2 සහ N2. ඊට පස්සේ H2 සමග දක්වන ප්‍රතික්‍රියා, NH3 සමග දක්වන ප්‍රතික්‍රියා, අම්ල සමග දක්වන ප්‍රතික්‍රියා ටික කතා කරගෙන යනවා. ඊට පස්සේ තියෙන්නේ අපිට ජල ද්‍රාවිතාවය ගැන කතා කරන්න. ඒකේ වැදගත් පොයින්ට්ස් ටිකක් තියෙනවා. ඒ පොයින්ට්ස් ටික දැනගත්තට පස්සේ ඕනම සංයෝගයක් ජලයේ දිය වෙනවද නැද්ද කියලා අපිට සංසන්දනය කරගන්න පුළුවන්. ඊට පස්සේ S ගොනුවේ ලෝහ සාධන කාබනේට, බයිකාබනේට සහ නයිට්‍රේට වල තාප වියෝජනය ගැන කතා කරන්න තියෙනවා. මෙන්න මේ විදියට අණු කොටස් වලට කඩාගෙන පාඩම් කරොත් ඔයාලට පොයින්ට්ස් මග හැරෙන්නේ නැහැ. මේක ගොඩක්ම වැදගත් වෙන්නේ බයෝ වලට. බයෝ වලදී පොයින්ට්ස් අමතක වීම නැත්නම් හැලෙනවනේ. හැලෙද්දි මොකද වෙන්නේ? ලකුණුත් හැලෙනවා. අන්නේ හැලීම අඩු කරගන්න පුළුවන් මේ වගේ ස්ට්‍රක්චර් එකක් ගහගෙන පොඩි අණු කොටස් වලට කඩලා ඒ ටික පාඩම් කරගත්තොත්. ඒතර මම කරන්නේ අර පොයින්ට්ස් හැලීම නවත්ත ගන්න මේ විදියට අණු කොටස් කරලා ඔයාලට කියලා දෙන එක. මුලින්ම පහන්සිලු පරීක්ෂාව බලමු. ඒකේ මහ ලොකු දෙයක් නැහැ. අනික සමරියක්නේ. ඉක්මනට කරගෙන යන්න ඕන. ලිතියම්, ඒ කියන්නේ ලිතියම් කියන ලෝහය බන්සන් 1000ගේ දැල්ලට ඇල්ලුවොත් දැල්ල මොකද වෙන්නේ? තද රතු පාටට හැරෙනවා. ඔන්න ඕක තමයි කතාව. ඔන්න ඔය විදිහට සෝඩියම් කහ පාට, පොටෑසියම් ලයිලැක් දම් නැත්නම් දම් කියලා ගන්නත් පුළුවන්. ඊට පස්සේ රුබීඩියම් කියන එක පොඩ්ඩක් මතක තියාගන්න පුළුවන්. පටන් ගන්නේ R කියන්නේ රෙඩ් කියන්නේ රතු. ඊට උඩින් තියෙන්නේ දම්. එහෙනම් රතු දම් කියලා එක හදා ගන්න පුළුවන්. සීසියම් නිල්, ඊට පස්සේ බෙරිලියම් මැග්නීසියම් කියන දෙන්නා වර්ණයක් පෙන්වන්නේ නැහැ. අවර්ණයි. කැල්සියම් ගඩොල් රතු පෙන්වනවා. ස්ට්‍රොන්ටියම් ක්‍රිම්සන් රතු සහ බේරියම් ලා කොළ නැත්නම් මේකටම ඇපල් කොළ කියලා කියන්නත් පුළුවන්. ඒකටම තමයි ඇපල් කොළ කියලා කියන්නේ. ඊට පස්සේ කොපර් නිල් පාට කියන එක පෙන්වනවා. ඊට පස්සේ තියෙන්නේ අපි ඒකට ටික් එකක් දාගෙන යම් කරන ඒවට. ඔන්න දැන් පහන්සිලු පරීක්ෂාවේ වැඩ ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ S ගොනුවේ ලෝහ ජලය සමග දක්වන ප්‍රතික්‍රියා ටික බලන්න. මේකෙත් මම පොයින්ට්ස් දෙන්නේ. පළවෙනි පොයින්ට් එක තමයි බෙරිලියම් මැග්නීසියම් S ගොනුවේම කියන පළවෙනි කාණ්ඩය දෙවෙනි කාණ්ඩයනේ. ඒකේ බෙරිලියම් සහ මැග්නීසියම් කියන ලෝහ දෙක හැරුණාම ඉතිරි සියලුම ලෝහ සාමාන්‍ය ජලය නැත්නම් සිසි ජලය සමග ප්‍රතික්‍රියා කරනවා. අපි උදාහරණයක් ගමු සෝඩියම්ට ජලය දාලා බලමු මොනවද හැදෙන්නේ කියලා. මේකෙදි හැදෙන දේවල් කටපාඩම් කරගන්නේ නැහැ. අපි එවලේ හිතලා තමයි මේක ලියන්නේ. ජල අණුව කඩනවා අපි H+ සහ OH- වලට කැඩෙන්නේ. OH- වලට කැඩෙන්නේ. ලෝහයක් ජලයට දාපුවාම මේකේ කැටායනය බවට පත් වෙනවා. ඒ කියන්නේ සෝඩියම්+. ඊට පස්සේ තියෙන්නේ එකක තියෙන ධන ආයන අනිත් එකේ තියෙන ඍණ ආයනයත් එක්ක සම්බන්ධ කරන්න. එතකොට සෝඩියම් OH- එක එකතු වෙලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් NaOH කියන එක හදනවා. ඊට පස්සේ H+ තනි වෙනවනේ. තනි වෙද්දි මොකද කරන්නේ? එයාගම එක්කෙනෙක් එකතුලා H2 හදනවා. ඊට පස්සේ මේක තුලිත කරගන්න මෙතනින් දෙකක් දාලා මෙතනින් දෙකකුයි දැම්මනම් හරිනේ. හරි. එහෙනම් හදන්නේ මොනවාද? හයිඩ්‍රොක්සයිඩ්. අදාළ ලෝහයේ හයිඩ්‍රොක්සයිඩ් සහ H2 වායුව. අපි තව උදාහරණයක් ගමු. කැල්සියම් දෙවෙනි කාණ්ඩයේ ලෝහයක්. ජලයට දැම්මොත් එහෙනම් එයාගේ හයිඩ්‍රොක්සයිඩ් එක කැල්සියම් වල හයිඩ්‍රොක්සයිඩ් එක කැල්සියම් 2+ හදන්නේ. ඒ කියන්නේ OH- ලා දෙන්නෙක් ඕන. මේක සමරි එකක්. ඒක නිසා ඉක්මනට කියාගෙන යනවා. නැතුව කියලා දීමක් නෙමෙයි. ඔයාලා හොඳට පාඩම් කරලා තියෙන එකක්. මං හිතන දැන් ඔයාලා ටිකක් අමතක වෙලා ඇති කියලා. ඊට පස්සේ ඒක ආපහු මතක් කිරිල්ලක් තමයි කරන්නේ. H2 වායුව පිට කරන්න ඕන. නම් මෙතනින් දෙකක් දැම්මම වැඩේ හරි. ඊට පස්සේ තියෙන දැනගන්න ඕන පොයින්ට් එක තමයි මැග්නීසියම් කියන ලෝහය සිසි ජලය සමග ප්‍රතික්‍රියා කළේ නැති වුණාට උණු ජලය සමග ප්‍රතික්‍රියා කරනවා. මොකද්ද මැග්නීසියම් සිසි ජලය සමග ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. නමුත් උණු ජලය සමග ප්‍රතික්‍රියා කරනවා. එහෙනම් මට කියන්න මට සෝඩියම් උණු ජලය සමග ප්‍රතික්‍රියා කරනවා. ඕනේදී. උෂ්ණත්වය වැඩි කරද්දී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ. සිසි ජලයේත් ප්‍රතික්‍රියා කරපුවා අනිවාර්යයෙන්ම උණු ජලයේත් ප්‍රතික්‍රියා කරන්න ඕන. එහෙනම් ඒක හදන්නේ හයිඩ්‍රොක්සයිඩ් එක තමයි. මැග්නීසියම් උණු ජලය සමග ප්‍රතික්‍රියා කරලා හදන්නේ හයිඩ්‍රොක්සයිඩ් එක. ඊට පස්සේ සියලුම ලෝහ කියන එක හිමාලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. සියලුම ලෝහ S ගුණයේ සියලුම ලෝහ හිමාලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. හැබැයි මෙතනදී හදන්නේ හයිඩ්‍රොක්සයිඩ් එක නෙමෙයි. ඒකට හේතුව තමයි හිමාලය කියන්නේ සාමාන්‍ය සෙල්සියස් 100ටත් වඩා වැඩි උෂ්ණත්වයක් තියෙන එකනේ. ඔන්න ඔය වැඩි උෂ්ණත්වයේදී ජල අණුව කැඩෙන්නේ H+ සහ
OH මයිනස් නෙමේ OH මයිනස් එකත් කැඩෙනවා O2 මයිනස් බවට. OH මයිනස් එකත් කැඩෙනවා O2 මයිනස් බවට. සෝඩියම් කොහොමද දෙන්නේ? සෝඩියම් ප්ලස්. මේ දෙක එකතු කරලා ලිව්වොත් එන්නේ සෝඩියම් ප්ලස් එකයි O2 මයිනස් එකයි. සෝඩියම් ඔක්සයිඩ්. මෙතන 2 මයිනස් තියෙන නිසා බිඳුවක් වෙන්න එපා මේක උදාසීන නිසා. ඒ කියන්නේ ප්ලස්ලා දෙන්නෙක් ඕන. සෝඩියම් ප්ලස්ලා දෙන්නෙක් ඕන. ඊට පස්සේ H+ ආයෙ තනි වෙනවා. ඒ කියන්නේ H2 වායුව හදනවා. එතකොට මේකෙදි සෝඩියම්ලා දෙන්නෙක් එන්න මෙතනින් දෙකක් දැම්මනම් හරි. හරිනේ ඒකත් හරි. ওই විදිහටම මැග්නීසියමුත් මොකද වෙන්නේ? උණු ජලයේ සමග ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රොක්සයිඩ් එක හැදුවට හිමාලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා හදන්නේ එයාගේ ඔක්සයිඩ් එක. එහෙනම් ඒ ටිකත් ඔන්න හරි. එහෙනම් අපි ඔන්න ජලයේ සමග ප්‍රතික්‍රියාවත් හරි. ඒකට ටික් එකක් දාගමු. ඊට පස්සේ තියෙන වාතයේ සමග දක්වන ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ O2 සහ N2. මේකෙත් වැදගත් පොයින්ට්ස් ටිකක් තියෙනවා. සාමාන්‍යයෙන් O2 සමග ප්‍රතික්‍රියාව කියලා ගත්තොත් මේකෙදි සාමාන්‍ය වාතය ගන්නවා ඊට පස්සේ වැඩිපුර ඔක්සිජන් කියලා ගන්නවා. සාමාන්‍ය වාතයේදී O2 මොනවා බවටද පත් වෙන්නේ? එයාගේ ඇනායනය බවට. ඒ කියන්නේ O2 මයිනස් ඔක්සයිඩ් එක බවට. සෝඩියම් කොහොමද පත් වෙන්නේ? සෝඩියම් ප්ලස් බවටනේ. එහෙනම් මෙතනදී හැදෙන්න ඕනේ සෝඩියම් ඔක්සයිඩ්. එතකොට පරමාණු ගණන සමාන වෙන්නේ මේ පැත්තෙන් දෙකක් දැම්මම හරි. ඊට පස්සේ මේ විදිහටම බේරියම් ඔක්සයිඩ්, පොටෑසියම් ඔක්සයිඩ් ඔන්න ඔය විදිහටපත් වෙනවා. ඊළඟට දැනගන්න ඕන පොයින්ට් එක තමයි වැඩිපුර O2 සමග මොකක් වෙයිද කියන එක. මේක කියන්න කලින් මම මේ කියන සමරි එක දෙන්නම්. O2 මයිනස්. ඒ කියන්නේ මොකද්ද? ඔක්සයිඩ්. ඊට පස්සේ O2 2 මයිනස්. මේ මොකද්ද? මේකට කියනවා පෙරොක්සයිඩ් නැත්නම් පර්օක්සයිඩ් කියලාත් කියනවා. පෙරොක්සයිඩ් එහෙම නැත්නම් පර්օක්සයිඩ් කියලාත් කියනවා. ඊට පස්සේ තියෙන්නේ O2 මයිනස්. මේකට අපි කියන්නේ සුපර් ඔක්සයිඩ් කියලා. වැඩිපුර ඔක්සිජන් හමුවේ පොයින්ට්ස් දෙකක් තියෙනවා. පළවෙනි පොයින්ට් එක තමයි මේක. වැඩිපුර ඔක්සිජන් හමුවේ සෝඩියම්, බේරියම් කියන දෙන්නට පෙරොක්සයිඩ් එක හදන්න පුළුවන්. එතකොට මෙතනින් හැදෙන්නේ O2 මයිනස් නෙමේ O2 2 මයිනස්. O2 2 මයිනස් සෝඩියම් සහ බේරියම් කියන දෙන්න ගාව විතරයි. නම් මෙතනින් හැදෙනවා සෝඩියම් ප්ලස් එකයි O2 2 මයිනස් එක එකතුලා Na2O2 කියන එක. බේරියම්ගෙන් හැදෙනවා බේරියම් පෙරොක්සයිඩ් කියන එක. හරිනේ මේ ප්‍රතික්‍රියාවෙන් බලපුවම ඔයාලට තේරෙනවා. ඊළඟ පොයින්ට් එක තමයි වැඩිපුර ඔක්සිජන් හැමේ පොටෑසියම්, රුබීඩියම් එහෙම නැත්නම් සීසියම් කියන දෙන්න තිබ්බොත්. පොටෑසියම්, රුබීඩියම්, සීසියම් කියන තුන් දෙනා තිබ්බොත් එයාලා හදන්නේ සුපර් ඔක්සයිඩ්. මේක කොහොමද මතක තියාගන්නේ? පළවෙනි කාණ්ඩේ ලෝහ ටික ලියාගමු. ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම්, ෆ්‍රැන්සියම්. මෙන්න මේ කියන දෙන්නනේ. මේකේ පටන් ගන්න එක මතක හිටිනවා. ඒ කියන්නේ පොටෑසියම් කියලා මතක හිටිනවා. සුපර් ඔක්සයිඩ් එක හදන්න පොටෑසියම් කියලා මතක හිටිනවා. ඊළඟ දෙක තමයි මතක හිටින්නේ නැත්තේ. ඔන්න ඕක අපිට ගන්න පුළුවන් ඊට යටින් ඉන්න එක්කෙනයි ඒකටත් යටින් ඉන්න එක්කෙනයි කියලා. නිකන් පොඩි ට්‍රික් එකක් දුන්නේ. ඊට පස්සේ මෙතනින් හදන්නේ මොකද්ද? O2 මයිනස්වත් O2 2 මයිනස්වත් නෙමෙයිනේ. O2 මයිනස්. නම් මෙතනදී හැදෙන්න ඕනේ KO2 කියන එක පොටෑසියම් සුපර් ඔක්සයිඩ්. ඊට පස්සේ තව මේකේ පොයින්ට් එකක් තියෙනවා. තව වැඩක් තියෙනවා අපිට හදපු ඵල ඊට පස්සේ ජලයට දාලා බලන්න ඕන මොනවාද වෙන්නේ කියලා. මෙතනින් අපි හදාගත්තනේ සෝඩියම් ඔක්සයිඩ්. ඒ කියන්නේ සාමාන්‍ය වාතයේ සමග ප්‍රතික්‍රියා කරලා. එතකොට හැදෙන්නේ මොකද්ද? ලේසි. මෙතන තියෙන්නේ H+, මෙතනින් හැදෙන්නේ OH-. මෙතනින් එනවා සෝඩියම් ප්ලස්. මෙතනින් තියෙන්නේ සාමාන්‍ය ඔක්සයිඩ් එකනේ O2-. ඊට පස්සේ තියෙන්නේ මේකේ කැටායනයයි මේකේ ඇනායනයයි එකතු කරන්න. එතකොට හැදෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක. ඊට පස්සේ ඊළඟට මේකේ ඇනායනයයි මේකේ කැටායනය එකතු කරනවා. එතකොට හැදෙන්නේ OH මයිනස්මනේ. ඒ OH මයිනස්ම තව සෝඩියම් ප්ලස් කෙනෙක් එක්ක එකතු වෙලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ලා දෙන්නෙක් හදනවා. හරිනේ. ඒ වැඩෙත් හරි. ඊට පස්සේ පෙරොක්සයිඩ් එක දාපුවාම මේකෙදී ජලය හැදෙන්නේ H+ OH- වලටමයි. නමුත් සෝඩියම් පෙරොක්සයිඩ් කියන එක සෝඩියම් ප්ලස් සහ O2 2- කියන එක බවට පත් වෙනවා. එතකොට සෝඩියම් ප්ලස් එකයි OH- එකයි එකතු වෙලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හදනවා. මෙතන තියෙන H+ එකයි O2 2- එකයි. H+ එකයි O2 2- එකයි. එතකොට මේක උදාසීන කරන්න H+ ලා දෙන්නෙක් ඕන. එහෙනම් මෙතනින් හැදෙන්නේ H2O2 හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන එක.
ඊට පස්සේ මේ H2O2 කියන එක H2O සහ O2 මොකද ඒක අස්ථායි ආපහු H2O සහ O2 බවට පත් වෙන්න පුළුවන්. හරිනේ. ඊට පස්සේ සුපර් ඔක්සයිඩ් කියන එකත් ඒ විදිහටම අපිට හදා ගන්න පුළුවන්. මේක නම් පොඩ්ඩක් මතක තියාගන්න. KOH කියන එක ගන්න පුළුවන්. නමුත් H2O2 සහ O2 කියන එක හැදෙනවා කියලා ගන්න පොඩ්ඩක් අමාරුයි. ඒක නිසා ඒක පොඩ්ඩක් මතක තියාගන්න ඉන්නවා නම් හොඳයි. දැන් මේකෙන් ඒ ක්‍රමයෙන් අපිට ඒක ගන්න අමාරුයි. ඒ නිසා ඒක පොඩ්ඩක් මතක තියාගෙන ඉන්න. ඔන්න දැන් වාතයේ සමග ප්‍රතික්‍රියාව හරි. වාතයේ සමග ප්‍රතික්‍රියාව හරි. ඒකට ටික් එකක් දාගමු. ඊට පස්සේ තියෙන H2 සමග දක්වන ප්‍රතික්‍රියාව. H2 සමග දක්වන ප්‍රතික්‍රියාව. O2 එක නිවර වුණේ N2 සමග බලමු. N2 සමග මේකේ තියෙන පොයින්ට් එක තමයි පළවෙනි කාණ්ඩේ ලිතියම් පමණයි පළවෙනි කාණ්ඩේ නා. මේකට හේතුව ලිතියම් කියන එක්කෙනා. ලිතියම් කියන එක්කෙනා ඇත්තටම ඉන්න ඕනේ නිකන් දෙවෙනි කාණ්ඩේ. අර අම්මලා කීමට පළවෙනි කාණ්ඩේට නිකන් එයා කැමැත්තෙන් ඉඳලා තියෙන දෙවෙනි කාණ්ඩේට යන්න. නමුත් අම්මලා කීමට පළවෙනි කාණ්ඩේ. අන්න ඒ වගේ වැඩක් තමයි ලිතියම්ට වෙලා ඉන්නේ. නිසා පළවෙනි කාණ්ඩේ ලිතියම් සහ දෙවෙනි කාණ්ඩේ සියලුම ලෝහ කියන ඒවා එක ගොඩකට වැටෙනවා. මෙන්න මේ කියන ගොඩක් පොයින්ට්ස් වලදී මේ කතාව වෙනවා. ගොඩක් පොයින්ට්ස් වලදී මේ කතාව වෙනවා. ඒක නිසා පළවෙනි කාණ්ඩයේ ලිතියම් සහ දෙවෙනි කාණ්ඩයේ සියලුම ලෝහ N2 සමග ප්‍රතික්‍රියා කරනවා. නමුත් පළවෙනි කාණ්ඩයේ ලිතියම්ට පහළින් ඉන්න සෝඩියම් පොටෑසියම් වගේ කිසිම කෙනෙක් N2 සමග ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. මේකදී හදන්නේ මොනවාද? N2 ගෙන් එන්න ඕනේ N3- කෙනේ. ඔක්සිජන් ගියාවේ O2- වගේ නයිට්‍රජන් ගෙන් ඕනේ N3-. දැන් ඉතින් හදනවා ලිතියම් නයිට්‍රයිඩ් කියන එක. මැග්නීසියම් ගෙන් හදනවා එතකොට මැග්නීසියම් නයිට්‍රයිඩ් එක. ඔයාලට මේවා පුළුවන් දැන් සමරි එකක් ඉක්මනින් රිවයිස් කිවිල්ලක් කරන්න මෙතනදී. ඊට පස්සේ මේක ජලයට දාලා බලමු මොනවද හැදෙන්නේ කියලා. ජලයෙන් එන්නේ මොකද්ද? දැන් මේක අපි පාඩම් කරගන්නේ නැහැ. මේ විදිහට කඩලා ලියා ගන්නවා විතරයි. කඩලා ලියාගෙන මාරු කරලා ලියනවා. Mg2+ මෙතනින් එන්නේ N3-. ඊට පස්සේ මේකේ කැටයනේ මේක එනයනේ එකතු කරලා ලියන්න. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. ඊට පස්සේ මේකේ එනයනේ මේකේ කැටයනේ. එතනින් හැදෙන්න ඕනේ NH3. NH3. ඊට පස්සේ මේක තුලිත කරගන්න තියෙන්නේ. ඒක මහා ලොකු දෙයක් නෙමෙයි. මම මෙතනදී ඔයාලට තව වැදගත් පොයින්ට් එකක් කියන්නම්. මේ NH3 කියන එක අපි හඳුන්වන්නේ ප්‍රධාන භාෂ්මික වායුවක් විදියට. ඒ කියන්නේ අපිට ඇත්තම කතාව A level සිලබස් එක ඇතුලේ තියෙන එකම භාෂ්මික වායුව. A level සිලබස් එක ඇතුලේ තියෙන එකම භාෂ්මික වායුව තමයි NH3 කියලා කියන්නේ. NH3 අඳුන ගන්න අපිට ප්‍රධාන පරීක්ෂණ තුනක් තියෙනවා. පළවෙනි එක තමයි නෙස්ලර් ප්‍රතිකාරකයක් හමුවේ. අපි ඇමෝනියා වායුව පිට වෙනවා කියලා සැක හිතන තැනකට නෙස්ලර් ප්‍රතිකාරකයේ දැම්මොත් එතන කහ දුඹුරු අවක්ෂේපයක් ඇති වෙනවා. දැන් බැරි වෙලාවත් කහ දුඹුරු අවක්ෂේපයක් ඇති වුණේ නැත්තම් ඉතින් එතන NH3 නෙමෙයි තිබිලා තියෙන්නේ. කහ දුඹුරු අවක්ෂේපයක් හැදෙනවා නම් එතන NH3 වායු. සරලයි. ඊට පස්සේ HCl සමග ප්‍රතික්‍රියා කරනවා. දැන් මේකේ විස්තර කරන්න කියලා කිව්වොත් මෙන්න මෙහෙමයි කියන්න ඕනේ. HCl තැවරූ වීදුරු කූරක් ඇමෝනියා වායුව කියලා සැකසිතන වායුවකට ඇල්ලුවට පස්සේ එතනින් ඝන සුදු පැහැති දුමාරයක් පිට වෙනවා නම් අන්න එතන තිබිලා තියෙන ඇමෝනියා වායුව. ඒකට හේතුව තමයි NH3 HCl එක්ක ප්‍රතික්‍රියා කරලා NH4Cl හදනවා. මෙතන NH4Cl කියලා කියන්නේ ඝන සුදු පැහැති දුමාරයක්. එතන මෙතන අපිට ඇමෝනියා වායුව තියෙනවා කියලා අඳුර ගන්න පුළුවන්. තුන්වෙනි එක බරණි. මොකද්ද මේ බරණි කියන්නේ? භස්ම මතක තියාගන්න කිව්වේ. භස්ම මගින් රතු ලිට්මස් නිල් පැහැයට හරවනවා. ඉතින් මේ ඇමෝනියා වායුවටත් පුළුවන් රතු ලිට්මස් නිල් පැහැයට හරවන්න. එයා නිසා ඒක භාෂ්මික වායුවක් කියලා අඳුර ගන්නවා. ඉතින් අපේ A level සිලබස් එක ඇතුලේ තියෙන එකම භාෂ්මික වායුව NH3 නිසා අපිට එතනින් ඇමෝනියා වායුව අඳුර ගන්නත් පුළුවන්. හරිනේ. ඊට පස්සේ තියෙන්නේ S ගුණයේ ලෝහ H2 සමග දක්වන ප්‍රතික්‍රියා. ඒක නම් මහ ලොකු දෙයක් නෑ. මේකේ තියෙන්නේ H2 වලින් හදන්නේ H- නේ. සාමාන්‍යයෙන් හදන්නේ H+. නමුත් ලෝහත් එක්ක හදන්නේ H-. හයිඩ්‍රයිඩය. නම් සෝඩියම් හයිඩ්‍රයිඩය සහ මැග්නීසියම් හයිඩ්‍රයිඩය හදනවා. ඔයාලට මේ දෙක බලපුවාම ඒක හොඳට තේරෙනවා. මහ ලොකු දෙයක් නෑ. ඊට පස්සේ ජලයත් එක්ක ප්‍රතික්‍රියාවේදී මෙහෙම H+ OH- කැඩිලා මෙතන Mg2+H- කැඩිලා හයිඩ්‍රොක්සයිඩ් එකයි H2 වායුව හැදෙනවා. ඒවත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ තියෙන ඇමෝනියා සමග දක්වන ප්‍රතික්‍රියාව මේකෙත් වැදගත් පොයින්ට්ස් වගේක් තියෙනවා.
පළවෙනි එක තමයි අර කලින් කියපු කතාව තියෙනවා මේකෙත්. ඒ කියන්නේ ලිතියම් සහ පළවෙනි කාණ්ඩයේ ලිතියම් සහ දෙවෙනි කාණ්ඩයේ ලෝහ නෑදෑකමක් තියෙනවා. අන්න ඒ කතාව මෙතනටත් එනවා. ඒ කියන්නේ පළවෙනි කාණ්ඩයේ ලිතියම් සහ දෙවෙනි කාණ්ඩයේ ලෝහ කියන ඒවා ඇමෝනියා සමග ප්‍රතික්‍රියා කරොත් ඒ වගේ නයිට්‍රයිඩ් හදන්නේ. නයිට්‍රයිඩ්. දැන් මෙතන තියෙන ලිතියම් ඇමෝනියත් එක්ක ප්‍රතික්‍රියා කරලා ඇමෝනියා කියන එක අපිට කඩන්න පුළුවන් N3- සහ H+ විදියට. මේ දෙක මාරු කරලා ලිව්වොත් ලිතියම් නයිට්‍රයිඩ් එක හැදෙනවා. හරිනේ. නමුත් පළවෙනි කාණ්ඩයේ ලිතියම්ට පහලින් තියෙන ඒවා ඇමෝනියා සමග ප්‍රතික්‍රියා කරොත් හදන්නේ නයිට්‍රයිඩ් නෙමෙයි. එතනදී හදන්නේ ඇමයිඩ් නැත්නම් ඒමයිඩ්. ඒමයිඩ් හදන්නේ. සෝඩැමයිඩ් ඇමයිඩ් හදන්නේ. ඒකත් අරනේ. ඒකත් ඔයාලට ඔන්න දැන් ටච් වෙන්න ඇති. ඊට පස්සේ S ගුණයේ ලෝහ සාමාන්‍ය අම්ල සමග දක්වන ප්‍රතික්‍රියා ටික තියෙනවා. ඒ ටික නිකන් ඇනායන කැටායන මාරු කරලා ලියන්න තියෙන්නේ. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් කැල්සියම් මෙතන තියෙන ඇනායනයත් එක්ක එකතු වෙලා කැල්සියම් ෆොස්ෆේට් එක හදනවා. ඊට පස්සේ H2 වායුව පිට වෙලා යනවා. පොටෑසියම් මෙතන තියෙන ඇනායනයත් එකතු වෙලා KCl හදනවා. H2 වායුව පිට වෙලා යනවා. දැන් ඔයාලා දැනගන්න ඕනේ මෙන්න මේ කියන පොයින්ට් එක. මෙන්න මෙතන වැදගත් මේක හොඳට මතක තියාගන්න පුළුවන් පොයින්ට් එකක් ඉන්නේ. මේ විදිහට මතක තියාගත්තොත් ඔයාලට සෑහෙන කාලයක් මතක තියාගන්න පුළුවන්. නැත්තම් මේක පැටලෙනවා. මේකේ තියෙන වැදගත්කම තමයි H2SO4 HNO3 කියලා කියන්නේ හොඳ ඔක්සිකාරක අම්ලනේ. හොඳ ප්‍රබල ඔක්සිකාරක අම්ල. ඒක තනුක වුණත් සාන්ද්‍ර වුණත් ඔක්සිකාරක අම්ලම තමයි. ඒකත් වැදගත්. තනුක වුණත් සාන්ද්‍ර වුණත් ඔක්සිකාරක අම්ල. නමුත් සාන්ද්‍ර වන තරමට එයාගේ ප්‍රබලත්වය වැඩි වෙනවා. සාන්ද්‍ර වන තරමට එයාගේ ප්‍රබලත්වය වැඩි වෙනවා. මේකෙදි තනුක අවස්ථාවේදී එච්චරම ප්‍රබල නැහැනේ. ඔන්න ඕකෙදි මතක තියාගන්න ඒ වෙලාවේදී හයිඩ්‍රජන් තමයි මෙතන ඔක්සිහරණය වෙන්නේ. ඔක්සිකාරක කියන්නේ තව කෙනෙක්ව ඔක්සිකරණය කරනවා. එතකොට එයා මොකද වෙන්නේ? ඔක්සිහරණය වෙන්න ඕන. එතකොට මේකේ මොකද වෙන්නේ? Mg2+ බවට ඔක්සිකරණය කරනවා. මෙතන තියෙන H+ නේ. H+ H2 බවට ඔක්සිහරණය වෙනවා. ඉතින් Mg2+ නිකන් ඉන්න බෑනේ. එයා කරන්නේ එයාගේ තව මෙතන තියෙන ඇනායනයක් දැන් හැම H2SO4 එකක්ම මෙතනට සහභාගී වෙන්නේ නෑනේ. අන්න ඒ වගේ සහභාගී වෙන්නේ නැති SO4 2- අණුවක් අල්ලගෙන MgSO4 හදනවා. ඔච්චරයි. දැන් මේ තනුක HNO3 වලදීත් වෙන්නේ ඕකම තමයි. Mg2+ බවට ඔක්සිකරණය කරනවා. ඊට පස්සේ අර මෙතන තියෙන NO3- එකක් අල්ල ගන්නවා. දෙකක් එන්න ඕන. H+ මොකද වෙන්නේ? මෙතන තියෙන H2 බවට ඔක්සිහරණය වෙනවා. නමුත් සාන්ද්‍රකයේදී කතාව වෙනස්. සාන්ද්‍රයකේදී කතාව හයිඩ්‍රජන් නෙමෙයි ඔක්සිහරණයට ලක් වෙන්නේ. සාන්ද්‍රයිනේ. සාන්ද්‍ර අවස්ථාවේදී මෙතන තියෙන සල්ෆර් තමයි ඔක්සිහරණයට ලක් වෙන්නේ. දැන් මෙතන තියෙන කීයද? ධන 6. මෙතන තියෙන ධන 6. Mg නම් Mg2+ බවටනේ කොහොමත් ඔක්සිකරණය වෙන්න ඕනේ. එතකොට Mg2+ කියන එක කෙනා ඇනායනයක් අල්ලගෙන MgSO4 හදනවා. සල්ෆර් මෙතන ධන 6 තියෙන එක කෙනා ධන 4 දක්වා ඔක්සිහරණය වෙනවා SO2 බවට. මෙතන තියෙන කීයද? ධන 4. මෙතන තියෙන ධන 4. ඊට පස්සේ ජලයයි මෙතන හයිඩ්‍රජනුයි ඔක්සිජන්ටයි වෙච්ච එක මොකුත් වෙන්නේ නැහැ. එයාලා දෙන්න එකතු වෙලා H2O හදනවා. ඉතින් මේකෙත් වෙන්නේ මේ විදිහම වැඩක් තමයි. නයිට්‍රජන් තමයි මෙතන ඔක්සිහරණයට ලක් වෙන්නේ. මැග්නීසියම් Mg2+ බවට කොහොමත් ඔක්සිකරණය වෙනවා. ඒතොර MgNO3 twice හැදෙනවා. NO3- වල නයිට්‍රජන් ඔක්සිහරණයට ලක් වෙලා NO2 හදනවා. මොකද මෙතන තියෙන ධන 5. මෙතන තියෙන ධන 4. ආපහු H2O හදනවා. ඔන්න ওই විදිහට තමයි ඒක මතක තියාගන්නේ. ඊට පස්සේ ජල ද්‍රාව්‍යතාවය මේකේ මතක තියාගන්න ඕන අනිවාර්ය ජල ද්‍රාව්‍ය ඇනායන. ඒ කියන්නේ මේ ඇනායනය ඕනම S ගුණයේ ඕනම ලෝහයක් එක්ක හැදුවොත් ඒක අනිවාර්යයෙන්ම ජලයේ දිය වෙනවා. දැන් උදාහරණයක් විදිහට NO3- NO2- තියෙනවනේ. කැල්සියම් නයිට්‍රේට් දිය වෙනව නැද්ද? අපි දිහා මුලින්ම බලන්නේ ඇනායනයේ දිහා. ඇනායනය අනිවාර්යයෙන්ම දිය වෙන එකක්. එහෙනම් ඒක දිය වෙනවා. අනිවාර්ය ජල ද්‍රාවීනේ. මෙතන තියෙන්නේ අනිවාර්ය ජල ද්‍රාවී ඇනායන. එහෙනම් ඒක දිය වෙනවා. Cl- ආවත් ඒ වගේ මේ තියෙන ඇනායන ලිස්ට් එක තමයි අපි අනිවාර්ය ජල ද්‍රාව්‍ය ඇනායන කියන්නේ. එයාලක් මොන ලෝහයේ එක්ක හැදුවත් S ගුණයේ මොන ලෝහයේ එක්ක හැදුවත් ඒවා දිය වෙනවා. ඊට පස්සේ තියෙනවා අනිවාර්ය ජල ද්‍රාවී කැටායන NH4+ ඊට පස්සේ NH4+ පළවෙනි කාණ්ඩේ ලිතියම් හැර ඉතිරි ඒවා සෝඩියම්+ ඊට පස්සේ පොටෑසියම්+ ඒ වගේම මොකද ලිතියම්ගේ බොහෝමයක් ඒවා දිය වුණාට කලාතුරකින් සංයෝග තියෙනවා ඒවා දිය වෙන්නේ නැහැ. නිසා සියලුම සංයෝග කියලා මේ අනිවාර්ය මේ ගොඩට ගන්න බැහැනේ. ඒ නිසා පොඩ්ඩක් අපි ඒක පැත්තකින් තියනවා. ඊට ඉතිරි ටික ගන්නවා. හරිනේ. මම මෙතනට ආපහු එනවා. ඊට පස්සේ දෙවෙනි කාණ්ඩයේ ගත්තොත් අනිවාර්ය අවක්ෂේප වෙන. ඒ කියන්නේ මෙන්න මේ කියන ඇනායන සෙට් එක දෙවෙනි කාණ්ඩයේ ලෝහයක් එක්ක සංයෝගයක් හැදුවොත් ඒව කවදාවත් ජලයේ වෙදී වෙන්නේ නැහැ. ඒවා සුදු පාට අවක්ෂේප විදියට තියෙනවා. දැන් CO3 විදියට Mg වල එක්ක හැදුවොත් ඒක සුදු පාට අවක්ෂේපයක් විදියට තියෙනවා. මෙතන C2O4 2- කෙනෙක් කෙනා හැදුවොත් ඒත්
සුදු පාට අවක්ෂේපයක් විදියට තියෙනවා. අන්න ඒකයි අනිවාර්ය අවක්ෂේපවල ඇනායන කියලා කියන්නේ. හරි මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්කෝ. දැන් මෙතන තියෙනවනේ අනිවාර්ය ජල ද්‍රවී කැටායනයක් NH4+ NH4+ ගන්න. NH4+ එක CO3 2- දානවා. එතකොට මේකනේ හැදෙන්නේ. මේක ජලයේ දිය වෙනවද නැද්ද? මේක ජලයේ දිය වෙනවද නැද්ද? හොඳට හිතලා කියන්න බෑ. ඇනායනයේ දිහා බලනවා. ඇනායනය ගත්තොත් අනිවාර්ය අවක්ෂේප වන ඇනායනයක්. කැටායනයේ දිහා එහෙනම් මේක අවක්ෂේප වෙන්න බෑ ජලයේ දිය වෙන්නේ නැහැ. ඊට පස්සේ කැටායනයේ දිහා බලනවා. කැටායනේ NH4+. හැබැයි කැටායනේ අනිවාර්ය ජල ද්‍රාවී කැටායන. එතකොට මොකද්ද කරන්නේ? හොඳට මතක තියාගන්න ඇනායනයේ නෙමේ ප්‍රබලතාවය දෙන්නේ අපි කැටායනයට. කැටායනයට තමයි ප්‍රබලතාවය දෙන්නේ. ඇනායනයට බම්බු ගහන්න කියලා කැටායනය හොඳට දිය වෙනවා නම් ඒ සංයෝගය සම්පූර්ණයෙන්ම මේ ජලයේ දිය වෙනවා. එහෙනම් මේක ජලයේ දිය වෙනවා. මේක ජලයේ දිය වෙනවා. හරිනේ නේද? මෙතන සෝඩියම් ප්ලස් එක හැදුවත් ඒත් ජලයේ දිය වෙනවා. සෝඩියම් කාබනේට් හැදුවත් ඊට පස්සේ සෝඩියම් සල්ෆයිඩ් හැදුවත් ඒවා අනිවාර්යයෙන්ම මේවා ජලයේ දිය වෙනවා. ජලයේ දිය වෙන්නේ නැහැ කියලා ගන්නෙ කවුද? මෙන්න මේ කියන ඇනායනත් එක දෙවෙනි කාණ්ඩයේ ලෝහ හැදුවොත්. ඒ කියන්නේ මැග්නීසියම් කාබනේට් ඊට පස්සේ කැල්සියම් කාබනේට් ඔන්න ඒ කියන ඒවා අපි ජලයේ දිය වෙන්නේ නැහැ කියලා තමයි සලකන්නේ. ඒවා මොකද සුදු පාට අවක්ෂේප විදියට තියෙනවා. හරිනේ. මම හිතනවා දැන් ඔයාලට මම කියපු එක තේරෙන්න ඇති කියලා. ඊට පස්සේ මෙන්න මෙතන පොයින්ට් එකක් තියෙනවා අපිට මතක තියාගන්න ආපහු. මෙතන පොයින්ට් එකක් තියෙනවා මතක තියාගන්න ආපහු. ඒ කියන්නේ මෙන්න මේ සල්ෆේට් වල දෙවෙනි කාණ්ඩයේ ලෝහ සාධන සල්ෆේට් වල කාණ්ඩයේ පහළට ජල ද්‍රාව්‍යතාවය මොකද වෙන්නේ? දෙවෙනි කාණ්ඩයේ ලෝහ සාධන හයිඩ්‍රොක්සයිඩ් වල ජල ද්‍රාව්‍යතාවය පහළට මොකද වෙන්නේ? ඔන්න ඔය කියන එක මතක තියාගන්න ඕන. ඒක මතක තියාගන්න මම පොයින්ට් එකක් දෙන්නම්. මෙන්න මේ බේරියම් සල්ෆේට් ගන්න. බේරියම් සල්ෆේට්. බේරියම් සල්ෆේට් කියලා කියන්නේ අම්ල වල පවා දිය නොවන අවක්ෂේපයක්. අම්ලවලවත් දිය වෙන්නේ නැහැ. එහෙනම් අම්ලවල දිය වෙන්නේ නැහැ කියන්නේ ජලයේ කොටින්ම දිය වෙන්නේ නැහැ. මොකද ජලයේ දිය වෙන්නේ නැති ගොඩක් අවක්ෂේප අම්ල තුල දිය වෙනවා. ඒකට අම්ල කියන්නේ ප්‍රබලතාවයනේ. අර නිකන් දිය කරන්න බැරි ඒවත් දිය කරන්න ගන්නේ අම්ල. එහෙනම් අම්ලවලවත් දිය වෙන්නේ නැහැ කියන්නේ ජලයේ කොටින්ම දිය වෙන්නේ නැහැ. එහෙනම් පහළට යද්දී ජල ද්‍රාව්‍යතාවය මොනවාද? ලේසියිනේ. ඉතින් පහළ මේක දිය වෙන්නේ නැත්තම් පහළට යන්න යන ජල ද්‍රාව්‍යතාවය වැඩි කියලා ගන්න පුළුවන්ද? නෑ. පහළට යන්න යන්න ජල ද්‍රාව්‍යතාවය මොකද වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් මේක කියන්නේ මේකේ පහළට යන්න ජල ද්‍රාව්‍යතාවය වැඩි වේද අඩු වේද? ඉතින් අපි දන්නේ නැහැ. මෙහෙම මතක තියාගන්න. මේකේ පහළ මේක දිය වෙන්නේ නැහනේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම යටට යන්න ජල ද්‍රාව්‍යතාවය අඩු වෙන්න ඕන. ඕකේ අනිත් පැත්ත තමයි හයිඩ්‍රොක්සයිඩ් වල තියෙන්නේ. එහෙනම් මේ යටට යන්න ජල ද්‍රාව්‍යතාවය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ජල ද්‍රාව්‍යතාවය වැඩි වෙනවා. එහෙනම් බෙරිලියම් හයිඩ්‍රොක්සයිඩ් වලට වැඩිය කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල ජල ද්‍රාව්‍යතාවය වැඩි. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලට වැඩිය බේරියම් හයිඩ්‍රොක්සයිඩ් වල ජල ද්‍රාව්‍යතාවය වැඩි. හරි මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්කෝ. වෙලාව ටිකක් වැඩිපුර ගිහිල්ලා තියෙන්නේ අවුලක් නෑ. ඔක්කොම දැනගන්න බෑ. මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්කෝ. භාෂ්මිකතාවය සංසන්දනය කරන්න. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ගෙද භාෂ්මිකතාවය වැඩි? බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ගෙද? කාගේද භාෂ්මිකතාවය වැඩි? පොඩ්ඩක් හිතලා උත්තරයක් තියන්න මට කමෙන්ට් එකක් දාන්න බෑ. මම කියනවා බේරියම් හයිඩ්‍රොක්සයිඩ් වල තමයි භාෂ්මිකතාවය වැඩි. ඒකට හේතුව මොකක්ද? ඉතින් යටට යන්න ජල ද්‍රාව්‍යතාවය වැඩිනේ. දන්නකො මේක අපි අවක්ෂේපයක් දැම්ම කියලා ඒක දිය වෙනවා කියලා. දිය වෙද්දි වැඩිපුරම OH- එක දෙන එක නේද භාෂ්මිකතාවය වැඩි කියලා ගන්න. වැඩිපුර OH- දෙනවා නම් එයාගේ භාෂ්මිකතාවය වැඩි. ඉතින් වැඩිපුර OH- දෙන ජල ද්‍රාව්‍යතාවය වැඩි එක්කෙනා. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වලට වැඩිය බේරියම් හයිඩ්‍රොක්සයිඩ් වල ජල ද්‍රාව්‍යතාවය වැඩි. ඒ නිසා එයාගේ අනිවාර්යයෙන්ම වැඩි වෙන්න ඕන භාෂ්මිකතාවය. ඊට පස්සේ අපි යනවා කාබනේට වල තාප වියෝජනය ගැන සංසන්දනය කරන්න. ඒක නැත්තම් වෙන්නේ කොහොමද කියලා බලන්න. ඒක ලේසි. කැල්සියම් කාබනේට් ගන්නකො. අපි දන්න මේකනේ. කැල්සියම් කාබනේට් කොහොමද වියෝජනය වෙන්නේ? කැල්සියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් බවට. ඉතින් ওই විදිහටම තමයි වෙන්නේ. ලිතියම් කාබනේට්, ලිතියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ්. එහෙනම් අපි මේකෙත් පොඩි පොයින්ට් එකක් මතක තියාගන්න. කාබනේට තාප වියෝජනය වෙන්නේ ඒ වගේ ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් කියලා. ඒක එක පොයින්ට් එකක්. මේක දැනගන්න ඕනේ. අනිත් පොයින්ට් එක තමයි පළවෙනි කාණ්ඩේ ලිතියම්ට පහලින් ඉන්න ලෝහ සාධන කාබනේට්, සෝඩියම් කාබනේට්, පොටෑසියම් කාබනේට් ඒවා
තාප ස්ථායි. ඒ කියන්නේ ඒවා අපිට වියෝජනය කරන්න බෑ. උෂ්ණත්වය වැඩි කරලා වියෝජනය කරන්න බෑ. වියෝජනය කරන්න බෑ කියන එක වැරදි. ඇත්තටම වියෝජනය කරන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 890ටත් වඩා වැඩි වෙන්න ඕන. සෙල්සියස් අංශක 890ටත් වඩා වැඩි වෙන්න ඕන. සෙල්සියස් අංශක 890ටත් වඩා වැඩි වෙන්න ඕන. ඒ නිසා ඒක සාමාන්‍යයෙන් මේක නෙමෙයි. සෝඩියම් කාබනේට් ලාගේ වගේ ඒක තාප වියෝජනය කරන්න සෙල්සියස් අංශක 900ක් අන්න ඒ වගේ ලොකු ගානකට යන්න ඕන. ඒක නිසා අපි ඒක තාප වියෝජනය කරන්න බෑ. තාප ස්ථායි කියලා සලකනවා. A level syllabus එකෙන් අපි තාප ස්ථායි කියලා සලකනවා. ඒක නිසා ඔයාලා ඒක තාප ස්ථායි කියලාම ගන්න. හරිනේ. ඊට පස්සේ බයිකාබනේට වල තාප වියෝජනය. බයිකාබනේට වල තාප වියෝජනයේදී මතක තියාගන්න මුලින්මපත් වෙන්නේ ඒ වගේ කාබනේටේ බවට. ඒ කියන්නේ මැග්නීසියම් කාබනේට් එක. ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය බවට පත් වෙනවා. කාබන් ඩයොක්සයිඩ් සහ ජලය බවට පත් වෙනවා. හරිනේ. නිකම්ම තුලිතයි නේ 3 3යි 2යි 5යි 1යි 6යි. මෙතනත් 6ක් තියෙනවා. හරිනේ. කාබනේටය සහ ජලය බවට පත් වෙනවා. මේක සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 40 45 වගේ අඩු උෂ්ණත්වයකදී වෙනවා. ඊට පස්සේ මැග්නීසියම් කාබනේට් එක අරගෙන බලනවා. නැත්නම් එතනින් හැදෙන කාබනේට් එක අරගෙන බලනවා. ඒක තව දුරටත් තාප වියෝජනය වෙන්න පුළුවන්ද නැත්නම් තාප ස්ථායි කෙනෙක්ද තාප ස්ථායි නැති කෙනෙක්ද කියලා. මැග්නීසියම් කාබනේට් කියන්නේ තාප අස්ථායි කෙනෙක්නේ. සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 830 දී වගේ නැත්නම් ඊට වඩා 200 සෙල්සියස් අංශක 200 400 වගේ උෂ්ණත්වයකදී මේක තාප වියෝජනයට ලක් වෙනවා. උෂ්ණත්වයේ සාමාන්‍ය මට්ටමේ වැඩි කියලා කිව්වොත් මේකේ තාප වියෝජනයත් අරගෙන ආපහු මැග්නීසියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ ලිතියම්ට පහලින් තියෙන සෝඩියම්ගේ බයිකාබනේට් එක, පොටෑසියම්ගේ බයිකාබනේට් එක ඒ වගේ කාබනේටයෙන් නතර වෙනවා. එතනින් එහාට තවදුරටත් මේ වගේ තාප වියෝජනයට ලක් වෙන්නේ නැහැ. ඊට පස්සේ නයිට්‍රේට වල තාප වියෝජනය ගත්තොත් මේකෙදිපත් වෙන්නේ ආපහු අදාළ ලෝහයේ ඔක්සයිඩයත් NO2 වායුවත් O2 වායුවත් බවට. ඔක්සයිඩ් එකත් NO2 වායුවත් O2 වායුවත් බවට. මේක හොඳට බලා ගන්න. ඒ කියන්නේ මේක කියලා දෙන්න දෙයක් නැහැ. ඒක පොඩ්ඩක් මතක තියාගන්න වෙනවා. ඊට පස්සේ ලිතියම්ට පහලින් ඉන්නේ ඒ වගේ නම් ඔක්සයිඩය දක්වා මේක වියෝජනය වෙන්නේ නැහැ. නයිට්‍රයිටේ බවට තමයි පත් වෙන්නේ. ඒ කියන්නේ සෝඩියම් නයිට්‍රයිටය. මෙතන තියෙන සෝඩියම් නයිට්‍රේටය එයා සෝඩියම් නයිට්‍රයිටේ බවට සහ O2 වායුව බවට පත් වෙනවා. එහෙනම් පොටෑසියම් උත් ඉන්නේ ලිතියම්ට පහලින්. එහෙනම් එයාගෙත් පොටෑසියම් නයිට්‍රයිටය සහ O2 වායුව බවට පත් වෙනවා. නෝක තමයි වෙන්නේ. ඒතර මේකෙන් අහන්න පුළුවන් ප්‍රශ්නේ තමයි සෝඩියම් කියන එක්කෙනා MCQ එකක් අහන්න පුළුවන්. සෝඩියම් කියන එක්කෙනාගේ නයිට්‍රේට්. ඒ කියන්නේ සෝඩියම් නයිට්‍රේටේනේ. සෝඩියම් නයිට්‍රේටේ තාප වියෝජනයට ලක් කරලා NO2 වායුව ලබා ගන්න පුළුවන් කියලා දෙන්න පුළුවන්. ඒක වැරදි. NO2 වායුව ලබා දෙන්නේ පළවෙනි කාණ්ඩයේ ලිතියම් සහ දෙවෙනි කාණ්ඩයේ ලෝහවල නයිට්‍රේට තාප වියෝජනය කරද්දී. පළවෙනි කාණ්ඩයේ ලිතියම්ට පහලින් ඉන්නේ ඒවා වියෝජනය කරද්දී O2 වායුව විතරයි ලැබෙන්නේ. හරිනේ. ඔන්න දැන් ওই විදිහට තමයි අපි S ගුණව සමරයිස් කරගත්තේ. ඔයාලට මොනවා හරි නිකන් ඕන දෙයක් තියෙනවා නම් ස්ක්‍රීන්ෂොට් ගන්න පුළුවන්. ඒ තැන් වලට ගිහලා අපෝ වීඩියෝ මේ ප්ලේබැක් කරන්න පුළුවන්. එතකොට ඔන්න දැන් අපි H2 සමග කතා කරලා ඉවරයි, ඇමෝනියා සමග කතා කරලා ඉවරයි, අම්ල සමග කතා කරලා ඉවරයි, ජල ද්‍රාව්‍යතාවය කතා කරලා ඉවරයි. ඊට පස්සේ එක එක වගේ තාප වියෝජනයත් කතා කරලා ඉවරයි. ඔන්න ඔතනින් S ගුණුව ඉවර වෙනවා. ඊට පස්සේ මේ වගේම පොඩි වීඩියෝ වලින් P ගුණුව සහ D ගුණුවත් බලමු. ඊට පස්සේ ඕගනික් එකත් බලමු. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.